Okay, so today I'm going to teach you the next cadence we have, the interrupted cadence, right? අපි cadences තුනක් ඉවර කරා. දැන් මේ හතරවෙනි cadence එක. ඊට පස්සේ තව එක cadence එකයි තියෙන්නේ. අපි videos දෙකකට මේක කරමු. මට අර වෙනදා වගේ ඔයගලන්ට මේ white board එක laptop එකකින් use කරලා කරන්න විදිහක් නැහැ. හැබැයි මම මෙහෙම හරි කොහොම හරි ඔයගලන්ට lessons එක complete කරලා දෙනවා, right? So ඉස්සරම් බැලුවොත් මේ දැන් මේ interrupted cadence එකයි mixed cadence එකයි දෙක පොඩ්ඩක් අර අපි කලින් ඉගෙනගත්තු cadences වලට වඩා මේකේ system එක මේකේ rules පොඩ්ඩක් වෙනස්, right? ඉතින් මේක interrupted cadence එකක් කියලා කියන්නේ it's like we can say it's either a surprise or it's not finished. සර්ප්‍රයිස් එකක් විදියට ගන්නත් පුළුවන්. නිකන් පුදුමයකින් වගේ ඉවර වෙනවා වගේ. ඒ කියන්නේ නිකන් ඉවරයක් නැහැ කියන එක තමයි. දැන් අපි නිකන් ටෝන් නිකන් මියුසික් එකක් ගමු නිකන් පොඩි මෙලඩි එකක්. ටාරාරාරා ටාරාරාරා දැන් ඒක පර්ෆෙක්ට්ලි එන්ඩ් වෙනවානේ. දැන් මෙහෙම මේක මයින විදිහට ඉවර වුණොත් ටාරාරාරා ටාරාරාරා එයා එන්ඩ් එකක් නෑ වගේ. හරිද? එතකොට interrupted cadence එකක් කියන්නේ it's interrupting. interrupt එකක් වෙලා තිනවා. ඒ කියන්නේ මගදී නිකන් නැවතිලා වගේ අපිට කිසි ඉවරයක් නැහැ වගේ. අන්න එහෙම දැනෙනවා නම් ඒ cadence එක තමයි interrupted cadence කියලා කියන්නේ. මම කොහොමද මේ cadences පහම ඉවර වුණාන් පස්සේ මම ඔයගලන්ට cadences පහ කොහොමද ඇහෙන්නේ කියලා මම ඔයගලන්ට තව වීඩියෝ එකකින් ගෙනල්ලා දෙන්නම්. right? so අපි මේකේ rules ටික චුට්ටක් බැලුවොත් first rule is write the two bass notes. බේස් නෝට්ස් දෙක ලියන්නලු. මම මේ කියලා දෙන්නම් කොහොමද මේක ෆෝම් වෙන්නේ කියලා. leading note මෙන්න අලුත් වචනයක් තියෙනවා. leading note goes to the tonic. tonic එකක් කියලා කියන්නේ අපේ first note එක. beginning note එක. නැත්තම් පටන් ගන්න note එක. හරිද? අපි C major scale එක ගත්තොත් C major scale එකේ tonic note එක තමයි first note එක. ඒ කියන්නේ C. C කියන note එක. එහෙමනම් මේකේ leading note එක කියන්නේ මොකද්ද? leading note කියන්නේ it's the seventh note. seventh note the C major scale එකේ ගණන් කරලා බලන්න seventh එක C D E F G A B B තමයි leading note එක. හරිද? ඔන්න මතක තියාගන්න. හරිද? ඊළඟට එතකොට මේකේ කියන්නේ leading note එක යනවලු tonic එකට. ඒ කියන්නේ leading note එක අපි බලමු මේකේ formation එකේදී ඒ note එක tonic එකට යනවා කියලා කියන්නේ බොහෝ දුරට එක note එකක් පල්ලෙහාට යනවා කියන එක තමයි ඔතනින් කියන්නේ. හරිද? ඊළඟ rule එක තමයි put the fifth of uh, chord 5 in the same part third in chord 6. දැන් මේකේ අපිට යන්නේ කොහොමද 5 and 6 විදිහට chord 5 and chord 6 විදිහට යන්නේ මේකේ. හරිද? එතකොට chord 5 fifth එක chord 5 එකේ fifth එක යනවලු chord 6 එකේ third කියන note එකට. ඒක අපි බලමු මොකක්ද කියලා. අන්තිම notes දෙක ඉතින් write the two remaining notes. ඉතුරු වෙන notes එක එහෙමම ලියන්න කියලායි කියන්නේ. හරිද? ඔයගන්ට ඕන නම් pause කරලා මේ ටික ලියා ගන්න පුළුවන් නැත්නම් screenshot එකක් හරි ගන්න. right. දැන් ඔන්න බලන්න මම ලිව්වා ඔයගලන්ට. දැන් අපි මේ example එක මේකේ formation එක බලන්නේ C major scale එකෙන්. C major scale එක කොහොමද එන්නේ? C D E F G A B C. එතකොට දැන් මේ interrupted cadence එකේ මම කිව්වා අපි ගන්නේ chord 5 එකයි chord 6 එකයි. නේ? දැන් මේක කොහොමද chord formation එක හදාගන්නේ? අපිට කිව්වා මේකේ rules හැටියට ඉස්සෙල්ලම bass notes දෙක. bass notes දෙක ලියන්න කියලා නේ. එතකොට මේක අපි C major scale එකේ fifth එක කොහොමද? C D E F G. අන්න fifth එක G. fifth note එක G. sixth එක A. ඔන්න අපි ලිව්වා ඒ දෙක bass notes දෙක ලිව්වා. දැන් මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි අපි මේ fifth එක chord 5 එක අපි ඒ විදිහටම ලියනවා. කොහොමද අපි ලියන්නේ? අපේ විදිය chord එකක් ලියන 1 3 5 1 නේ. හරිද? මෙයාව ලියනවා මේ විදිහට. කොහොමද ලියන්නේ? G B ඊට පස්සේ D G B D නේ chord එක. එතකොට 1 එක නේ G G B D G. ඔන්න මෙයාව මේ විදිහට ලිව්වට අපි මෙයාව මේ විදිහට ලියන්නේ නැහැ. හරිද? දැන් ඒකින්ද මම මේක කොකටත් කියලා මකන්න නැත්නම් ඔයගන් පැටලි. අපි දැන් chord 5 එක ලිව්වා normal විදිහට G B D G. chord 6 එක කොහොමද ලියන්නේ? A C E මේ තියෙන normal triad එක normal chord එක. හරිද?
මේකෙදි අපි කරන්නේ අපේ රූට් එක අපි ආයේ ලියන්නේ නැහැ මෙතන. හරිද? සේම් රූට් එක යූස් කරන්නේ නැහැ. අපි ඒ වෙනුවට කරන්නේ මේකේ තර්ඩ් එක. තර්ඩ් එක මොකද්ද මේකේ? මේ ACE කියන එකේ දැන් තර්ඩ් එක ගත්තොත් 1 3 5 නේ. තර්ඩ් එක C. තර්ඩ් එක අපි මොනවද කරන්නේ? තර්ඩ් එක we double the third. we double the third. අපි රූට් එක ලියන්නේ නැහැ. අපි තර්ඩ් එක ඩබල් කරනවා. මේකේ තර්ඩ් එක මොකද්ද? C. C එක ඩබල් කරනවා. ඔන්න ACE C. ඔන්න ඕකයි අපේ කෝඩ් ෆෝමේෂන්ස් දෙක. දැන් මේක කොහොමද අපි මැච් කරලා ගන්නේ? අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ බේස් නෝට්ස් දෙක අපි රවුන්ඩ් කරගමු. හරිද? බේස් නෝට්ස් දෙක රවුන්ඩ් කරගමු. ඊළඟට මම තව පෑනක් ගන්නම්. හරිද? දැන් අපිට කිව්වා රූල් එක හැටියට කිව්වා leading note goes to tonic කියලා කිව්වනේ. දැන් මේකේ leading note එක මොකද්ද? leading note එක කියන්නේ නිකන් third එක. මෙහෙම කියලා හිතා ගන්නකො නිකන් ලේසි ක්‍රමයකට මම කියන්නේ. හරිද? leading note එක. දැන් මේ C major scale එකේ leading note එක මට බලන්න. leading note කියන්නේ leading note is the seventh note. So the seventh note is B. Find B, find B. This is B. So leading note goes to the tonic means B එක tonic එකට යනවා කියන්නේ C එකට යනවා. හරියට නිකන් B එක එකක් නිකන් මොනවා වෙලාද? උඩට ගිහිල්ලා නේ. ඒ වගේ එක සෙමිටෝන් එක අප් වෙලා. කියලා හිතන්නකෝ ස්ටෙප් අප් වෙලා. එතකොට B එක යනවා කොතනද? C එකට. ඔන්න මැච් කරා. හරිද? tonic එකට යන්නේ. Okay. Then what is the next rule? ඔන්න මේක පැහැදිලිව බලන්න. Put the fifth of the chord 5. chord 5 එක මේකේ fifth එක මොකද්ද? 1 3 5 1. හරි ලියමුකෝ. fifth එක මොකද්ද? D. D එක මොකද්ද කරන්න කියන්නේ? හරි D එක ඔන්න කරන්න කියනවා chord 5 in the same part third in chord 6. chord 6 එකේ third එක කියන්නේ C එක. chord 5 එකේ fifth එක කියන්නේ D එක. chord 6 එකේ third එක කියන්නේ C එක. මෙයාට යනවා. ඔන්න මෙයාට මැච් කරා. ඔන්න ඒ දෙන්න ඔන්න දැන් කපල් එකක්. කියලා හිතන්නකෝ. හරිද? ඔන්න ඒ දෙන්න මැච් කරා. දැන් ඔන්න ඔය ටික ඔක්කොම කරලා ඉවරලා ඉතුරු වෙන දෙන්නෙක් ඉන්නවනේ. කවුද ඉතුරු වෙන්නේ? G එක්කෙනයි E එක්කෙනයි. ඒ දෙන්න ඔන්න ඒ දෙන්න අපි යා කරා. ඉතුරු වෙන දෙන්නට. හරිද? මොකද වෙන කවුරුත් නැහැනේ ඔයගොල්ලන්ට මැච් කරන්න. ඔන්න ඕක තමයි මේකේ ෆෝමේෂන් එක. දැන් මේක ඔළුවේ තියාගෙන අපි ලියන්න ඕනේ. අපි බලන්න ඕනේ මේක කොහොමද අපේ ස්ටේව් එකට දාගන්න කියලා. ඔන්න ඕක තමයි අපිට කරන්න තියෙන්නේ. මම මෙන්න මේ ටික ගන්නම්කෝ. හරි. බලමු අපි. හරි. ඕන දැන් අපි බලමු මේක කොහොමද අපි ස්ටේව් එකට දාගන්නේ කියලා. මෙතන මැද ලයින් එකක් එන්න ඕන. මට ඒක මිස් වෙලා. ඒ වගේම අපි දැන් දාගන්න ඕන අපේ මොනවද කෝඩ්ස් එක? කෝඩ් 5 and කෝඩ් 6. ඕකේ. ඒව ඔක්කොම දාගෙන ඉන්න. හරිද? ඊට පස්සේ ඔන්න අපි බලමු අපිට ඉස්සෙල්ලම දාන්න කියනවා බේස් නෝට්ස් එකනේ. බේස් නෝට්ස් එක මොනවද අපේ G එකයි A එකයි. ඔන්න තියෙනවා G එකයි A එකයි. G B D F A. දැන් අපි මෙතනට දැම්මු. මෙතන ඔක්ටේව් එකට වඩා වැඩි වෙනවනේ. ඒකින්ද අපි මේ ළඟ නෝට් එකට දාමු. ඒ කියන්නේ මෙන්න මේ ස්පේස් A එක. ඒතර G එකයි A එකයි ඔන්න හරි. G එකයි A එකයි හරි. දැන් මොනවද තියෙන්නේ? B එකයි C එකයි. දැන් අපි මෙතන GB මෙතන අපිට එහෙම දාන්න පුළුවන්. ඒ වුණාට අපි මේකේ හැටියට අපිට දාන්න වෙන්නේ මේ මෙන්න මේකේ. අපි දාමු නෑ හරි. B එකයි C එකයිනේ. G B D F A C D F G A B. ඔන්න මෙතන B එකයි B C C එකයි. ඔන්න මේ දෙකත් හරි. B and C හරි. ඔන්න G එකයි A එකයි B එකයි C එකයි. දැන් කවුද ඉන්නේ? දැන් ඊළඟට අපි දාගන්න ඕනේ D එකයි C එකයි. D එක බලමු. E G B D D C. D එකයි C එකයි නේ. F A C.
D එකයි C එකයිනේ E G B D F A C. ඉතුරු වෙන්නේ G and E. E G and E. G and E. බලන්න ඔක්ටේව්ස් අතර පොඩි අවුලක් වෙන්නේ නැහැ. හරි ලස්සනට අපිට මේක ට්‍රෑඩ් එක දාගන්න හරිම ලේසි. නේ බලන්න. ඔන්න මේ විදිහට තමයි ෆෝමේෂන් එක වෙන්නේ. එතකොට අපි D එකයි C එකයි දැම්ම. B එකයි C එකයි දැම්ම. D එකයි C එකයි දැම්ම. E එකයි G එකයි දැම්ම. ඔන්න ඔය විදිහට හරි පිළිවෙලට මේක හදාගන්න ලේසි. මං හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මෙසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න. right? so මෙන්න මේක තමයි interrupted cadence එක කියලා කියන්නේ. එතකොට ආයෙ මම මතක් කරොත් මේක පොඩ්ඩක් වෙනස්. අපේ අනිත් cadences වලට වඩා අපි ඉස්සලම බේස් නෝට්ස් එක දාගන්නවා. ඊට පස්සේ leading note එක යනවා ටොනික් එකට. leading note එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ third note එක තමයි. third note එක පල්ලෙහාට යනවා කියන්නේ third. දැන් මේකේ third එක B, B එක C වෙනවා. ඒතර මේ දෙකට match කරගන්න. B එක C එකට. ඊළඟට put the fifth of chord 5. chord 5 එකේ fifth එක දාන්නලු chord 6 එකේ third එකට. ඒ දෙන්නව match කරවන්න. අපි ඉතුරු වෙන දෙන්නව ඒ විදිහටම match කරා. ඊට පස්සේ ඕක දාගන්න ගියාම මෙන්න මෙතන හරි පිළිවෙලට ඔක්ටේව්ස් ඔක්ටේව් එකකට වඩා වැඩි වෙන්නේ නැතුව notes මේ පිළිවෙලට ලස්සන්ට ෆෝමේෂන් එක හදාගන්න ඕගොල්ලෝ කැමති විදිහකට. right? අනික note එකත් මේක මේ ඔයගලන්ට ඕන විදිහකට මේක දැන් crotchets විදිහට එහෙම quavers විදිහට එහෙම එනවනම් ඔයගොල්ලෝ ඒ විදිහට දාගන්න මේක හරියට. හරිද? එතකොට ඔන්න interrupted cadence එක මෙච්චරයි. So I'll bring you the next video very soon, the mixed cadence. Okay, after that I'm hoping you to bring all the 5 cadences, or not the lessons, right? Not as a lesson, just a video for you to learn, just to identify the sounds, how you hear the cadences, right? One by one I'll bring you all the 5 cadence in one video, in a single video, right? After I upload the mixed cadence video, right? So until that, bye, stay safe. If you have any problem, comment in the comment section. Bye, God bless you.